Good morning. අපේ යුරෝප් ටූර් එකේ අපි මේ නවත්තපු ඩෙන්මාර්ක් වල නවත්තපු තව එක තැනක්. ඩෙන්මාර්ක් වල අපි මේ යන්නේ පොඩි කැලයක් ඇතුළට. මේ දැන් අපිට හම්බෙච්ච සුපිරිම දේ තමයි මෙන්න මේක. මෙන්න මේක තමයි සුපිරිම දේ. මේ මොනවාද? මේ ඇවිල්ලා ඇපල්. මෙහෙම කැඩුවා. මෙහෙම පිහ දැම්මා. මෙහෙම කෑවා. Good morning. Good morning. Good morning Kende. Buongiorno Kende. අපි දැන් ඉන්නේ ඩෙන්මාර්ක් වල. අපේ කුස්සිය. අපේ ටෙන්ට් එක. ඊයේ රෑ කරතබ් එකට මුහුණ දීලා ඉන්නේ. අපි කෝල් එකක් අරන් කයිය ගහගෙන ආවා. ඉන්න තැන මේ ඉන්න තැනක් හොයාගන්න බැරුව ගියා. අපි බීච් එකයි ඉන්නේ ගියේ. බීච් එකයි ඉන්නේ. එතන නවත්තන්න වාහන නවත්තන්න ඉඩ නැහැ. අම්පට අපි ගිය බීච් එක හරිය මේ ඉන්න දෙන්නේ නැහනේ. දෙන්නේ නැහැ කියන්නේ අපි හිතාගෙන ආවේ මේ ලංකාවේ වගේ ලොකු බීච් එකක් තියෙයි. නමුත් පුළුවන් එතන බීච් එකක් කිව්වට එහෙම ලොකු බීච් එකක් නැහැ. පොඩි කෑල්ලක් තියෙන බීච් එක. ඊටු ටික වරායක් වගේ. එහෙම සීන් එකක් තමයි තිබුණේ. ඉතින් බීච් එකයින් ඉන්න බැරුව ගියා. ඉස්සරහට ඇවිල්ලා තැනක් ඊ අපි හිටිය වගේ කැලයක් ඇතුළත තැනක් හොයාගමු කියා එනකොට කෝල් එකක් ඇවිල්ලා අපි කතා කර කර ආවා. කොහොම හරි ඉන්න තැනක් හොයාගන්න බැරුව ගියා. අපි ඒ සිහියෙන් ආවේ. මේ ඉන්න තැනක් හොයාගන්න බැරුව ගියා අපි. අන්තිමට නතර වුණේ මේ හයිවේ එකේ තියෙන සර්විස් ඒරියා එක කාර් පාක් එකේ. මෙතනත් ඉන්නවා. ඉන්නකෝ අර මේ තියෙන අපේ ටෙන්ට් එක. සුපිරි භාණ්ඩයක් තියෙනවා පෙන්නන්නවම ඉන්නකෝ. කොහොමද මේ කාම්පරේ? කාර් එකත් එක්ක වෙන සයිස් එක. කොහොමද භාණ්ඩ? හදනවා මෙන්න මේ වගේ එකක් තමයි හදන්නේ. බලන්නකො මගේ උසත් එක්ක කොහොමද කාම්පරේ උස ගියේ. පේනවනේ. ඒ කාම්පරේ බොනට් එක ගාවට උස නැහැ මම. සුපිරි 4-wheel මඩ්ගාඩ් එක උඩට දාන්න. මඩ්ගාඩ් එක. පිට බලමුනේ. බැරි වෙන එකක් නැහැ. මෙතන තවුලක් නැහැ. පොඩ්ඩක් සීතයි හැබැයි. කොහොමද ඉතින් ලෝකේ උතුරු පැත්තට එන්න මමත් සීතයි. ඒනවනේ බඩු ගොඩ අපේ. ආයෙ ඇඩි වෙලා තින්න අද අපි බලන්නේ කැම්පින් ප්ලේස් එකකින්ද කියලා. කැම්පින් ප්ලේස් එකට ගිහිල්ලා රිෆ්‍රෙෂ් වෙලා හැබැයි එහෙම ඕනේ නැහැ දිල්ල. නෑ දැන් මේක රස් කරලා ඉන්න. අද try එකක් දෙමු කැලයක් අස්සින්නේ. නෑ මොකද ස්පියාජ් එක තියෙනවනේ මේක අපිට. මෙහෙමයි අද කැම්පින් පොයින්ට් එකේ ඉන්නේ කියලා බැලුවේ මොකුත් නෙමෙයි. අපි අද වැඩි දුර කොහෙවත් යන්න නැති ඉඳලා මේ ඉන්නේ කියලා බැලුවේ. මෙයා පව් මේ ඔව්. ගොඩක් වාහනේම ආවා දුරත් ආව වැඩි. අනිත් එක මේ දැන් අපි කොහොමද දුර යන්න නැති ඉඳලා අපිට
නාන්න කරන්න කොහොත් තැනක් හම්බෙන්නේ නැහැ. මේ එකම තැන ඉන්න හින්දා දැන් අපි දැන් ඊයේ වගේ එනකොට දැන් මග හම්බෙනවනේ අපිට මේ ඔදා මේ මොසරල්ලේ ගුද්දා අරෝන oh jadi kamu aja අර itu di kala buat timu jangan jati ada dia Piri rahama pala durat kamu blackberry mama kalen kadang kaddi tawat pala කඩෙන් අරන් කනවට වැඩි. අන්න අපේ උදේ කෑම එක චීතර කෑම. අන්න අපේ උදේ කෑම එක චීතර කෑල්ලක් කඩලා මේ පේනවා. නේ. බලන්න කාලා. එහෙනම් අපි උදේ කෑම එක කාලා තේ එකක් බීලා දැන් යනවා අපි පිටත් වෙලා බීච් එකක් තියෙන තැනක් හොයාගෙන බීච් එකක් කැම්පින් පොයින්ට් එකක් තියෙන තැනක් හොයාගෙන ගිහිල්ලා මේ තියෙන තැන් දැන් Google search කරාම එක එක වැටි වෙලාවට පෙන්නනවා. ඔව් එක එක ඒවා පෙන්නන්නේ ඉතින් බලලා අපිට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. ඔව් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරලා හරියට එන්නේ නැහැ. මොකද මන් තරම් හොඳට භාෂාව බෑනේ ඒකයි මේ ඔව් මට තේරෙන්නේ. අම්මෝරේ වගේ මට බෑනේ. මන් තරම් බෑනේ හින්දා බලලා මේ කැම්පින් පොයින්ට් එකට ගිහිල්ලා හරි ඊට කලින් යන ගමන හරි තිබ්බොත් හරි අපි ආපහු එන්න. ඔන්න එහෙනම් ඔක්කොම අපි පැක් කරගත්තා වාහනේ අස් කරගත්තා. ඒ ටික ගෙනියන බෑග් එකයි පුටුවයි දාගන්න විතරයි තියෙන්නේ. ඒ දෙක දාගත්තා අපි පිටත් වෙනවා දැන්. බීච් එකක් හොයාගෙන. ඉතින් මේකක් දානවා. එහෙනම් ගිය අනිත් රටවල් වල වගේ ඔන්න මතක සටහනක් තියලා යන්න යන්නේ ඩෙන්මාර්ක් වල ඔයාලා කවුරු හරි ආපු වෙලාවක ඩෙන්මාර්ක් පැත්තේ කාර් පාක් එකකට ආවොත් මෙන්න මේ වගේ කණුවක අපි අලවන අපේ ලෝගෝ එක සුපුරුදු පරිදි මේ ලෝගෝ එක ලංකාවේ කොඩිය තාලි කොඩිය ආපු වෙලාවක දැක්කොත් මේකත් එක්ක ෆොටෝ එකක් ගහලා අපේ පේජ් එකකට දාලා අපේ පේජ් එකට නෙවෙයි ඔයාලගේ Facebook එකට දාලා අපේ පේජ් එක ටැග් කරන්න ටැග් කරලා කමෙන්ට් එකකුත් දාන්න එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා ආයෙ හම්බෙමු අපේ යුරෝප් ටූර් එකේ අපි මේ නවත්තපු ඩෙන්මාර්ක් වල නවත්තපු තව එක තැනක් ඩෙන්මාර්ක් වල අපි මේ යන්න යන්නේ පොඩි කැලයක් ඇතුළට මේ මොනවද දන්නේ නැති ඉන්නේ අපි ආවේ බීච් එකයි නවත්තන්න කියලා නේ ඔව් නමුත් බීච් එකයි නවත්තන්න කියලා ආවේ මේ බීච් එක ඇත්තට ලස්සන නැහැ ඒ කියන්නේ අපි ආව පැත්ත ලස්සනයි මොකද මේ කට්ටියට බීච් එක ලස්සන නැති මේ අපිට සෙට් නැහැ බීච් එක මොකද අපේ ලංකාවේ බීච් එක වගේ නැහැ එන කළු ගල් ගොඩවලුයි එහෙම තියෙන්නේ අපිට සෙට් නැහැ බීච් එක අනිත් එක අවුවත් වැඩි නෑ අනික අපි ආව පැත්ත මං හිතන්නේ එහෙම ටූරිස්ට් යන පැත්තක් නෙමෙයි ඔව් මේක ටූරිස්ට් ඒරියා එකකුත් නෙමෙයි මේක
ඒ හින්දා මේ ෂේතිව දාන්න බෑ. ඔව්. මොකද ගොඩක් මේ මොහොත පැත්තට එන අය මෙහෙට එන්නේ ඉතාලිය පැත්තට තමයි එන්නේ ගොඩක්. පේනවනේ. සතුට. ගොඩක්ම ෂේතිව ඇවිදින්න ඉන්න තමයි මේ නැවතුවේ චුට්ටක්. පොඩ්ඩක් නැවතුවේ. මෙහෙන්. එන්න පුතේ. අපි මේ යන්න නැතුව ඉන්න කියලා බැලුවේ මඟ කොහරි. උදේ ඉඳලම නවත්තගෙන ඒ වුණාට මේ නවත්තන්න තරම් සෙට් කැම්ප් වුණේ සයිඩුත් අපිට මේ හරිය හම්බෙච්ච එක ඇත්තට නැහැ. එකම තනයි කැම්ප් සයිට් එකක් හම්බුනේ ඒකත් එච්චර සෙට් නෑ. අපිට එකක්වත් සෙට් උන්නේ හරියට. අනික මේ අපි මේ ගොඩක් ටූරිස් ඒරියා එකෙන් පිට කරලා නිසා ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපි යහ පැත්තට ගියා නම් අපිට හම්බෙන්න ගියා අපි ආවේ මේ පැත්තට. ඔව්. මයික් ගහලා නැහැ අද. මයික් එපා ගුවනේ දැන් ඒ හින්දා හයියෙන් කතා කරන්න ඕන. හොරි මේ ඉන්නවා ඈ. හෙලෝ. ඒනොන් ජේතිත් එක්ක. ජේති පැණිහලනවා. දැන් අරක ගහේ කටුමන හරි වුණාද දන්න. බැරි වේවා වගේ මම ඉස්සරහට යන්කෝ. නෑ යන්. අර ගොළු බෙල්ල අරුමුණුත් ඉන්නවර. ඒවයි අර මේවා බ්ලැක්බෙරි ගස් තියෙනවා. මෙයාට ගිහින් බැරුව යනකොට බෙහෙත් එක වාහනේ. යම් පුතු යම්. අනේ ගැලයක් මැදින් තමයි යන්න දෙන්නේ මේ. Cepetan. Ya. Ya, tarik serah deh. Tapi ya. Udah anda ya. Ayo ඇවිදයි යනකොට හදලා තියෙනවා මෙන්න මේ වගේ ප්ලේස් එකක්. මේ තියෙන්නේ මේවා තින්න ගන්න මේවා කැලේම තියෙන කොට වලින් මම හිතන්නේ කපලා හදලා තින්නේ මේසයි පුටු ඉඳ ගන්න. මෙන්න මේවා හදලා තිනවා ළමයින්ට සෙල්ලම් කරන්න. මේ තියෙන්නේ කට්ටිය කරන්න පුළුවන් සෙල්ලම්. මේ තියෙන්නේ එක්සර්සයිස් කරන අයට ඒකට තමයි හදලා තියෙන්නේ. ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. මේ හැම එකකම මේ විස්තර ගහලා ලීෆ්ලට් එකක් දාලා තියෙනවා මෙතන. අපි ඉතින් ගත්තේ නැහැ ඉතින්. හොඳට භාෂාව පුළුවන් නේ කියවන්න. ඩෙන්මාර්ක් වලින් ඉතින් පේජ් උඩ ගිහිල්ලා ඉස්සරහට මාර එනවා. ගිහිල්ලා තියෙනවා. කැලේ නිකන් මේ ඇත්තරම අලුත් එක්ස්පීරියන්ස් එකක් මේ පේනවනේ. සන කැලේ කැලේ. හෙලෝ. සන කැලේ මේ නෝරෙලි පැත්තේ වගේ. බද්ද නැහැ. කෝපි එකක් එහෙම බීලා පොතක් කියවන්න නම් නියමයි මේ පැත්ත. කැමති පැත්තකට යන්න. මොකද නම් අර අතන තියෙන්නේ. හරිද? පැති දෙකක් තියෙනවා. උවර්. මොකද පැත්තට දැම්මේ? බය වුණානේ මේ රතු පාට පැත්ත ගම. හැරිලා දුවගෙන ආවා. අයියෝ බය වුණාද? ඕනේ තාත්ති ගහුවා. මේවල මං හිතන්නේ මේ හදන්න ලෑස්ති කියලා නෑ මේවල ඉන්න සත්තු. කුරුමිනි අරුන්නේ. ඔව් බලන්න.
මේ ඔක්කොම මේ වැටිච්ච ගස් වලින් කපන්නේ ඔය. කොහොමද ඒ හින්දා අර තියෙන්නේ මේ සමහරක් විට කුරුළු කූඩු හරි මොන හරි මේ සතුන්ට හදපු කූඩු. සතුන්ට මේ කුරුල්ලන්ට හරි ලේන්නුන්ට හරි ඒ වගේ සතුන්ට හදපු ඒවා. අනුවක් වගේම ළඟට ඇහෙන්නේ ගෙවල් හදපු දැකපු ඒ වගේ 90ක් විතරම තිබ්බේ ලී වලින් හදපුවානේ. ලී වලින් හදපු තනි තට්ටුවේ චූටි ගෙවල්. පොඩි තව උඩරිම තට්ටු දෙකයි. මං හිතන්නේ චූටි ගෙවල් හදන්නේ මෙහෙ ටික සීත් ටිකක් නෙමෙයි හොඳටම සීත පැත්තන්නේ. මේ රස්නේ කාලේ තියෙන බොහොම පොඩි කාලයක්. රස්නේ ගෝර දැන් කීයද සීත? 22ට 24යි. 24 කියන්නේ උපරිම මේ ගොඩක් සීත හින්දා චූටි ගෙවල් හදනවා ඇති නැත්තම් මොකද මේ ඒ ගෙවල් රත් කරන්න සෑහෙන්න මේ කරන්ට් එක හරි දර හරි මොන හරි ගෑස් හරි පාවිච්චි කරන එක පිච්චෙනවනේ ගෙවල් රත් කරන්න. බව් කෙනෙක් එන්නේ. ඔහොම ඉන්න. ශිති බබා ස්ටොප් වෙන්න. ශිති බබා. බ්ලැක්බෙරි තියෙනවා. එන්න ලොකු ගෙඩි මේ. මේ බලන්න මෙච්චර ලොකු ගෙඩි. දැක්කම. දිච්චන එකක්ව. දිච්චන මේ වාහනේ තියෙන උදේ කඩපුවා. හෙලෝ. හෙලෝ. එන්න. දැන් අමතක වෙලා තිබ්බ ඉංග්‍රීසි මලකඩ කාලා තින්න දැන් මේ මලකඩ කඩන ගමන් ඉන්නේ. වැඩේ තියෙන්නේ අපිට. අපි දන්නේ ඉංග්‍රීසි. ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ දන්නේ ඉංග්‍රීසි. අපිට බෑ. එහෙම සීන් එකක් තියෙන්නේ. වෙනස් කතා කරන ඇක්සන්ට් එකත් වෙනස්. ඈ? නෑ ගොඩක් අය ඉතින් මෙහෙමයි එකක් ඒගොල්ලෝ කතා කරන ඇක්සන්ට් එක වෙනස්. අනිත් එක තමයි ලෝකේ ඕනම රටක කෙනෙක් තමන්ගේ මව් භාෂාව ඉංග්‍රීසි නෙමෙයි නම් තමන්ගේ රටේ වචන දාලා තමයි ඉංග්‍රීසි කතා කරන්නේ සමහර වචන වලට. දැන් අපිට හම්බෙච්ච සුපිරිම දේ තමයි මෙන්න මේක. මෙන්න මේක තමයි සුපිරිම දේ. මේ මොනවාද? මේ ඇවිල්ලා ඇපල්. මෙහෙම කැඩුවා. මෙහෙම පිහ දැම්මා. මෙහෙම කෑවා. කියන්නේ. jadi kadang ada dah ada material supir yang boleh kan rahai gian nih kemar rahai kain rahai kain rahat ganta ambulut ganta මේ තව දිනවා තව මං හිතන්නේ මේක මෙච්චර රහ මේ මොහොත ළඟ හින්දා හෙලෝ මේ ඇපල් එක මෙච්චර ලහ කාලා බලන්න ගන්න ඔව් බ්ලැක්බෙරි එකත් මාරම රහයි ඒක ඉස්සල කාලා වැඩි රහයි ඒක වැඩි රහයි මෙච්චර රහ මේ හොතර ගස් වලට මේ ලුණු ගතිය උරනවා ඇති අර කටේ තියෙන මේව ගතිය ඔව් මේ ඉතාලිය ඇපල් මෙච්චර රහ නැහැ ගිහලා බලමු මොකක් හරි දෙනවා මෙතන නිදා ගන්න පුළුවන් වගේ එකක්. Rifugio dell'amore. 24/64.
කාලෙක තාවත් ඉවරයි. දිය. නිදියන්ට තමයි හදාගන්නේ. මේ ඉවර දැයි කිව්වේ. මාස දෙකකට කලින්. කැලේට රිලව් බෑන්න සීන් නැති ඉන්න මේ. කැලේට කඩම් කනවා මෙහෙ. අපි විතරක් හිතන්න එපා ගොඩක් කඩම් කනවා. ඔව් ආ. මේක මේ අපි විතරක් කරන සීන් නෑ නෙමෙයි. අපි දැක්කද ආහාර කිව්ද? ඩෙන්මාර්ක්ම තමයි. ඩෙන්මාර්ක්. ඊ රෑ අපි ගියා මේ කැම්ප් සයිට් එකක් හොයලා. අපි ජර්මනියෙන් ඩෙන්මාර්ක් වලට ඇතුළු වෙච්ච ගාම මේ පළවෙනි සිටි එකේ යනකොට මෙන්න මේ වගේ කඩනවා කැඩිල්ලක් බ්ලැක්බෙරි මුකුත් නැහැ. කඩනවා කනවා. ඒක තමයි. පුතත් කැඩුවා නේ. පුතත් කැඩුවා නේ. පුතා අද උදේ කැඩුවා නේද? ඈ? ඕ හදිස්සියේ. කාට පේන නැති ඈතින් පාලමක්. ඔය පාලමෙන් තමයි අපි ආවේ. හිමින් එන්න. පියානෝ එන්න. පාලමෙන් එහා පැත්තේ දූපතක් තියෙන්නේ. මේකත් මම හිතන්නේ එක දූපතක්. දූපත් තුනක් පහු කරන් තමයි ස්වීඩන් වලට යන්න ඕන. අද අපි ආවේ මේ හරිය නතර වෙන්න අපි යනවා. මේ වගේ තැනක් සෙට් වුණා නම් මේ වාහනේ ගන්න ළඟටම ඉන්නවා. මේ බලන්න දර්ශය. ඔව්. මෙතනට වාහන ගන්න බෑනේ. මෙන්න මේ වගේ තැනක් සෙට් වුණා නම් වාහනේ ගන්න. අපි මේ පැත්තෙන් ගියා. ඈ? පුළුවන්. ආපු පාරෙන් මෙයා. නෑ හරිච්ච පාර. හරිච්ච පාර නෑ මේ පාරෙන් ඇපල් කඩා ගන්න. පච්චාරුවද? චෝටි පුතා එන්න මේ මාරේ. එන්න බලන්න යා. බයෙන්ද බා කියලා නෙමෙයි පැන්නේ ඇපල් එකේ කිරි. මෙතන මොහොත මේ තියෙන මොහොත මේ ලංකාවේ මොහොත වගේ ලස්සනයි. ලංකාවේ පොඩි වැවක් වගේ. මේ ලංකාවේ වගේ මේ ලස්සන නැහැ මේ බීච් එක. ඔය එක්කෙනා දෙන්න එහෙම තමයි ඉන්නේ. සාමාන්‍ය මේ වගේ රස්න කාලේට මේ වගේ බීච් එක මේ සුරු වෙන්නේ ඇඟිල්ලක් ගහන්න ඉඩ. මේ පැත්තේ නෑ මේ මං හිතන්නේ වතුරත් සීත ඇති ගොඩක්. බලන්න අල්ලලා බලන්න. පතෝ. ආන්න බෑ මේක. බය
බය එන්නේ ඔය පළවෙනි පාර මම හිතන්නේ වැඩි පාර ගන්න. තාත්ති එක ගිහිල්ලා එන්න. කඩති දන්නේ සුන. ඈ? වූ අනිත් ගලවනවා. යා. අයිදන්නේ පළවෙනි පාර වැඩි පා ගන්න. ගිය පාර අපි රිගෙන යනකොට මෑච් උටි. ඔය දැක්කද අර පැත්ත? රිමිනි ගියාට වැඩි පා ගන්න හම්බුන්නේ නැහැ. එතකොට මෙයා පොඩි? ඔව් පොඩි නෑ. සීතලෙන් දෙසැම්බර් මම කර කවුරුත් නාන්නේ නැහැ වගේ. ආරාත් අර පැත්තේ නාන්නේ නේ. නාන්න පුළුවන් උත්තර ගැඹුරු නේ. ඕනද නැවත එමලා ගන්න. ඊළඟ මාරු කරගන්න කෙනෙක් හොදලා ගොඩ. මම මතර දාන්නේ තියෙනවා. අන්න ෂේති බබා. රැල්ල පා ගන්න යන්නේ. යේ! බ්‍රාවා! පුතා සයිද? පුතා සයිද? මේ ගානට හැබැයි රස්ස දිනනවා නම් බීච් එකේ ඉන්න පුළුවන්. නේ? අතර කැම්ප් කරන්න පුළුවන්. අර ගහලා තියෙන කැම්පින් කරන්න පුළුවන් කියලා මං හිතන්නේ ටෙන්ට් එන්ද. යේ! පුතා සයිද? අනේ! පුතා සයිද? බ්‍රාවා! ඔන්න ෂේති බබා පළවෙනි වතාවට රැල්ල පෑගුවේ ඩෙන්මාර්ක් වලදී. ඒකත් අමතක නොවන මතක සටහන. මේ ගන්න තාති ෂූට් මට වීඩියෝ එකක් ගන්නකොට මම දෙන්නම්. හරි යා. නම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තලා අපි ඉස්සරහට ගිහලා ගන්න බැටරි ලෝ මේකේ මේ ඉස්සරහටකින් අපි ආයෙමු ආ. අර සෙනගින්නා මෙහෙම යන්න. ඒටිගේ සතුට. අනේ දැන් අරන් ආවේ නෑ කිස්තුන. මේක දාන්න පා වීඩියෝ එක. ඒටිගේ බාහිර පුත්තගෙන. ආ? යා. ඔන්න පොඩ්ඩක් අපි නෑවා. ලෑස්තිලා ආවේ නැහැ නමුත් ආව විදිහටම නෑවා. ආව විදිහටම වතුර චුට්ටක් බහැලා හිටියා. චුට්ටක් බහැව නෑවේ නේ. ඔළුව තමා ගත්තේ නේ. වතුර චුට්ටක් බහැලා ෂේතිව පොඩ්ඩක් බස්සලා. යා එන්න. ෂේති වැඩි වතුර හිටියේ නෑ මේ කැමති නෑ වැඩි ඉන්න වතුර සීතයිනේ. වැලි සෙල්ලම් කරන්න අපිට මෙතන. වැලි සෙල්ලම් කරන්න මේ අපි බැලුවේ දැන් මෙතන ඉන්න නැතුව. මොකද මෙතන වැලි සෙල්ලම් කරන්න හරියන්නේ නැහැ. ඔව් ටක් ගාලා මොන හරි කාලා හරි මොන හරි කරලා ඩෙන්මාර්ක් වල අනිත් පැත්තේ කෙරවලට යන්න. අපිට ළඟත් එක්ක අපිට ළඟයි එතකොට පුංචිලා ගෙදරට පොඩි වෙලාවෙදී ඉන්න පැයකින් පැය භාගයෙන් විතර යන්න පුළුවන් මේ. එතන ළඟ හින්දා අපි හෙට ගිහිල්ලා රෑ වෙනකම් මේ හරිය තියෙන බීච් එකක් අයිනේ. මොකද සීත වුණත් අවුලක් නැහැ. ෂේති වතුරට බහින්න නෙමේ වතුරට බහින්න ඉච්චර කැමති නැහැනේ. වැඩි සෙල්ලම් කරන්නනේ. ඒ හින්දා අපි ඒ හරියට යන්න පිටත් වෙන්න කියලා බැලුවේ. මේක පෙන්නන්න ෂෙන් මේක හරි ලස්සනයි. මේක මේ රෝස් එකක් කිව්වට මේ පේනවද දන්නේ වලට රෝස් ගෙඩි වගේ තියෙන්නේ. ඒ වුණාට ඒක මේ හරිම වල් රෝස් එකක් වගේ. ඕ බයිනින් දෙපා ඉතින්. හරි ලස්සනයි ඒක. මේ මෙහෙ හැමතැනම ඒක තියෙනවා.
මම ගොඩක් තැන්වල දැක්ක පාර අයිනේ හරියට තියනවා ඒක. චූටි නිකන් පේරගෙඩි වගේ. මේක තුල මේ ටෙන්ට් ගහගෙන ඉන්න පුළුවන්. වාහන එන්න බෑ. නමුත් මේක මේ හදලා තියන්නේ මේ ගහන් කැම්පින් කරන්න පුළුවන්. අපි ටෙන්ට් ගෙනාවේ නැහැ අපේ වාහනේ ටෙන්ට් එක තියෙන හින්දා. ඒ නිසා අපිට ටෙන්ට් එකක් නැහැ. දැන් මෙතන ඉන්න බෑ කොහොමවත්. මෙහෙන් එන්න පුතේ. හේති මැනික. අල්ලලා එන්න. එනවා කියලා එන්න. පුතා ලොකු වුණාම එනවා කියලා එන්න. ඔව්. අපි බලමු ලබන අවුරුද්දේත් එන්න. ඊරෝ යන්න. බ්‍රාවා එන්න. යා. යා පුතේ. අපි දැන් ආව පැත්තෙන් යන්නේ. අපි ආවේ මේ පැත්තෙන්. අපි යන්නේ අනිත් පැත්තෙන්. ගිහිල්ලා බලමු. ආයෙත් වෙන්නේ. ගිහිල්ලා බලන්න. අන්ත මේ දෙන්නාකල තව දෙයක් තමයි මේ උස ගස් නෑ ෂහා. උස ගස් නෑ මේ වගේ පොඩි ගස් තමයි තියෙන්නේ නේද? මේ බීච් එකේ සාමාන්‍ය සැලකිලි පිරිසක් ඉන්නවා මේ තැන් වල. නමුත් මේ බීච් එකේ අර බිම කළු. ඒ හින්දා මේ අයට මේ මොහොත බාහිර ලස්සනයි. මේ වැඩේ තියෙන්නේ අපේ මොහොත දැකලා තියෙන හින්දා අපිට සෙට් වෙන්නේ නැහැ. ඔය සෙට් වෙන්නේ නැහැ කියන්නේ මේ හැබැයි ලුණු සද ලුණු රහකුත් නෑ නේද? ලුණු රහක් නෑ. නෑ එහෙම නෙමෙයි මං කියන්නේ ලස්සන. අපේ වාහනේ ගන්න පුළුවන් නම් මෙතන අපි ඉන්න. මෙතන මාර හේවණයි. අදත් ඉඳලා හෙටත් ඉන්නවා. ඔව්. මෙතන බංකු හදලා තියෙනවා මස් පුච්චන් දේවා තියෙනවා දැක්කද? ඉතින් යන්න. අවුලන් එන්න. ඒ කට්ටියන මෙහි දැන් අපි බයන් හිටිය තැන අපි ආවතන වාහන ගොඩක් තිබ්බ. මේ හැබැයි කවුරුත් එහෙම කිලුටු කරලා නැහැ. හැමතැනම මේ හරි පිරිසිදුයි ලස්සනයි. මේ කොහෙවත් කිලුටු කරලා තිබ්බේ නැහැ කිසිම තැනක. මෙතන මම හිතන්නේ වොෂ්රූම් උත් තියනවා වෙනම හදලා. කියන්නේ ආවහම හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. දැන් මෙතන මේ කුණු බක්කියක් වෙනම තියලා තියෙනවා ඒක ළඟම මස් පුච්චන අයට වෙනම ග්‍රිල් එක තියෙනවා. ඒ කියන්නේ අපි මේ රටවල දැකපු ගොඩක්ම වෙනස් දේ තමයි ඒක වෙන රටවල් ඉතාලියත් එක්ක සාපේක්ෂව බලුවම මිනිසුන්ට නිදහස උපරිම තියෙනවා. තමුන්ගේ නිදහස උපරිමයෙන් ගන්න පුළුවන්. මේ ඒ නිසා හරි ඉතින් සෙනගත් අඩුයි මම හිතන්නේ එක්කෝ දන්නේ අපි දැන් පළවෙනි වතාවනේ සෙනග අඩු කොහමද නැත්තම් මේ දැන් ගොඩක් ඒ කියන්නේ දුර තමයි ගෙවල් තියෙන්නේ ළඟ නැහැ අපේ ලංකාවේ ගම්මානකේ ඒ වගේ දුර තියෙන්නේ. ඉතින් මේ ඕක තමයි විස්තරේ. එහෙනම් අපි ඉස්සරහට කියලා බලමු. දැන් අපි යන්නේ වෙන පැත්තකින්. මං හිතන්නේ මේ පැත්තෙන් යන්න බෑ මේ වොෂ්රූම් එකට විතරයි වගේ යන්න පුළුවන්. දැන් ෂහන්ගෙන් බැනුම් අහන්න වෙනවා. ඒ පැත්තෙන් එන්න නැතුව ආවෙකට බලන්න ගිහිල්ලා. මං හිතන්නේ වොෂ්රූම් එක විතරයි. නාන්නක් තියෙනවා. අපි කකුල් හොදගෙන ගියා නම් හරි. එතකොට ලේසි ආවෙකේ. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. ඔන්න මේ vlog එක අපි මෙතනින් ඉවර කරන්නයි යන්නේ. බකින් දෙතන ෂේතිත් එක්ක ගොඩට ගත්තා කියලා එන්න ගේමක් කිල්ලලා ඉන්නේ. පැයකට වැඩි ගියා අපි ඒ ගියපු ටික ආපහු එන්න. බෙරි කඩලා දිදී රණ්ඩු කර අඬ බිම වැටි එහෙම තමයි ගෙනාවේ මොහොතෙන් ගත්තයි කියලා. දැන් හෙට කොහොම හරි අනිවාර්යෙන් දැන් ගෙනියන්න වෙනවා අපිට මොහොත. දැන් හෙට මොහොත ගෙනියනවා කියලා පොරොන්දු පිට තමයි අරන් ආවේ. බේනවනේ කෑම ගන්නවා. අපි තාම කෑවේ නැහැ. අපේ වතුර ඉවරයි. තව පොඩ්ඩයි දින්නේ නේ. ඔව් බෝතලේ භාගයයි. බෝතල් භාගයක් විතර තියෙන. දැන් අපි යනවා ලීටර් එකකට වතුර ගන්න. මෙතන ඉඳලා කිලෝමීටර් 14ක් තියෙනවා. අපි බැලුවේ අදත් රිලැක්ස් එකේ ඉන්නකොට ඉඳ හම්බෙන්නේ නැහැ. අඩු කරලා මේ හවස් වරුවට බලමු. ඔව් හවස් වරුවත් මේ try එකක් දෙනවා පොඩ්ඩක් ගිහිල්ලා ඉඳලා. අද වේල පහම තැනක් හොයාගෙන පොඩ්ඩක් මේ ටුට්ටක් ඉන්න කලින් ඉන්න ගිහිල්ලා ඉඳගෙන පොඩ්ඩක් මොන හරි කාලා
එකක් බීලා මේ යන්න තමයි බලන්නේ. ගිහින් බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා.